यही प्यार है बन जाओ तुम සිලෝන් හොස්පිටල් වෙල්නස් එකෙන් හඳුන්වා දෙන අලුත්ම ට්‍රීට්මන්ට් කැටගරි එකක් තමයි මේ ද්විස්පර්ශ ට්‍රීට්මන්ට් එක කියලා කියන්නේ. අවුරුදු 2000කට ඈත අතීතයක් තිබෙන අපේ ආයුර්වේදයේ කොහොමද සර්වාංග ධාරා, දේහාභ්‍යංග, නවරකිසි මේ වගේ ට්‍රීට්මන්ට්ස් වලට උපස්ථායකයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් යොදවලා තමයි ඉස්සර ට්‍රීට්මන්ට් කරේ. ඉතින් මේ ආයුර්වේදයේ මේ ට්‍රීට්මන්ට් එක තමයි අපි මේ ද්විස්පර්ශ ට්‍රීට්මන්ට් එකක් විදියට අපේ වෙල්නස් එකේ අලුතින් හඳුන්වා දෙන්න උත්සාහ කරා. ඉතින් මේකදී වර්තමානයේ අපි four-handed treatment කියලාත් අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ අත් හතරක් එක ක්ලයන්ට් කෙනෙක්ට යොදවලා තමයි අපි මේ ට්‍රීට්මන්ට් එක කරන්නේ. තෙරපිවරුන් හෝ තෙරපිවරියන් දෙදෙනෙකු මගින් එක ක්ලයන්ට් ට්‍රීට්මන්ට් එක කරන නිසා මෙහිදී අදාළ ක්ලයන්ට් ඩීප් රිලැක්සේෂන් එකක් බොඩි එකට වගේම මයින්ඩ් එකට ලැබෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් සිලෝන් හොස්පිටල් වෙල්නස් එකේ අපේ ට්‍රීට්මන්ට්ස් යන්නේ නිල තෙරපි එකත් එක්ක. උදාහරණයක් විදිහට ගත්තොත් අදාළ ක්ලයන්ට්ගේ බෑක් එක එකම වර නිල තෙරපීමත් එක්ක එකම රිදම් එකට එකම ටෙක්නික් ටිකට දාලා තෙරපිවරුන් දෙදෙනෙකු ට්‍රීට්මන්ට් එක කරාම ඒ අදාළ ක්ලයන්ට් බොඩි එකේ තියෙන ස්ටිෆ්නස් එක, ජොයින්ට් පේන්, මසල් පේන් ඒවා එකම වෙලාවේ ෂණයෙන් අඩුවීමක් සිද්ධ වෙනවා. මේ සින්ක්‍රොනයිස් ට්‍රීට්මන්ට් එකේ බෙනිෆිට්ස් ගණනාවක් තියෙනවා සාමාන්‍ය දේහ අභ්‍යංගයකට වඩා. ඉතින් මෙහිදී තෙරපිවරුන් හෝ තෙරපිවරියන් දෙදෙනෙකු මගින් එකවර ට්‍රීට්මන්ට් එක කරන නිසා එයාගේ බොඩි එක, මයින්ඩ් එක එකම වර රිලැක්ස් වීමක් වෙනවා. ඒ වගේම ඩීප් මසල් රිලැක්සේෂන් එකක් වෙනවා. අදාළ ක්ලයන්ට් තියෙන බොඩි පේන්, බොඩි ස්ටිෆ්නස්, ජොයින්ට් පේන්, ජොයින්ට් ස්ටිෆ්නස් එකම වර අඩු වෙනවා. ඒ කියන්නේ අවම වෙනවා කියලා අදාළ ක්ලයන්ට් දැනෙනවා. එකම වර නිල තෙරපීම, මර්ම පොයින්ට් ප්‍රෙෂර් කිරීම එකම වර සිදුවීම නිසා අදාළ ක්ලයන්ට් ලොකු රිලැක්සේෂන් එකක් මෙහිදී ලැබෙනවා. ඉතින් ඒත් එක්කම තෙරපිවරුන් දෙදෙනෙකු මගින් ට්‍රීට්මන්ට් එක කරන නිසා ඒ අදාළ ක්ලයන්ට් වෙනම ෆීලිං එකක් ඒ ට්‍රීට්මන්ට් එකේදී දැනෙනවා. ඉතින් මම හිතනවා කොයි කවුරුත් කැමති ඇති මේ සින්ක්‍රොනයිස් ට්‍රීට්මන්ට් එක try කරලා බලන්න. ඉතින් අපි මේ CHW එකෙන් හඳුන්වලා දුන්න මේ ට්‍රීට්මන්ට් එක try කරලා බලන්න කියලා ආරාධනා කරනවා.